අද ගොඩාක් කාලෙකට පස්සේ පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලගේ ජීවිතේට වටිනා පණිවිඩයකුත් අරගෙන. මොහොතක් හිතලා බැලුවොත් අපිට මේ ආත්මේ හම්බ වෙච්ච අපේ අම්මා අප්පච්චි වගේම යාළුවෝ නෑදෑයෝ වගේම අපිට ගිය ආත්ම භාවයන් ගණනාවක රත්තරන් අම්මා අප්පච්චි ඒ වගේම යාළුවෝ නෑදෑයෝ වුණු ගොඩක් අය අද සමහර විට තවත් තැනක දුක් විඳිනවා වෙන්න පුළුවන්. තිරිසන් ආත්ම භාවයක් ලබලව ඉන්නව වෙන්න පුළුවන්. අද මේ වීඩියෝ එක බලන මොහොතේ ඒ වගේ ආත්ම ගණනාවක ඔයාට රත්තරන් අම්මා අප්පච්චි යාළුවෝ සහෝදරයෝ වුණු සියලුම දෙනා සියලුම දුකින් අත මිදිලා ඒ ආත්මයෙන් ගැලවිලා එයාලගේ අවසාන අරමුණට ළඟා වෙන්න. ඒ කියන්නේ අපේ බෞද්ධයෝ විදියට අපි කියනවා නම් අන්තිමට නිවන් මාර්ගය අවබෝධ කරගන්න. ඒ වගේම මොනවා හරි තිරිසන් ආත්මක ඉන්නවනම් ඒ ආත්මෙන් මිදිලා පින් දහම් කරගන්න ලැබෙන්න කියලා. ඔයාලට පුංචි ප්‍රාර්ථනාවක් කරගෙන යන්න පුළුවන්. අද අපි මෙහෙම කාලා බීලා හිටියට කුසගින්නේ ඉන්න ගොඩාක් අය ඉන්නවා. ඒ සියලුම දෙනාගේ කුසට ආහාරයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරගෙන යන්න. ඒ වගේම අපේම සහෝදර සහෝදරියෙක් ගිය ආත්මෙ හිටපු ඒ කෙනා කැන්සර් හොස්පිටල් එකක අද දුක් විඳිනවා වෙන්න පුළුවන්. ඒ හැමෝම ඒ කැන්සර් හොස්පිටල් එකක ඉන්න සියලුම රෝගීන් ඉක්මනින් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන යන්න. මොකද එතන ඉන්නේ ඔයාගේ ගිය ආත්මේ අම්මා අප්පච්චි සහෝදරයෝ වෙන්න පුළුවන්. ඉතින් මිනිස්සුනේ මනුස්සකම් හැමදාමත් ඔයාලව ලස්සන කරાવી. ඉතින් ඒ නිසා ඒ පුංචි ප්‍රාර්ථනාවත් එක්ක ඔයාලගේ ජීවිතේ ඔය ඉන්න තත්ත්වයට වඩා ඒ ප්‍රාර්ථනාව ඔස්සේම ඔයාලගේ ගමන සාර්ථක කරගන්න පුළුවන් වේවි. ඉතින් විනාඩි 5ක් අරගෙන ඒ හැමෝටම සහනය සැනසීම සතුට ලැබෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරගෙන යන්න. මම ගිහින් එන්නම්. ඔයාලට බුදු සරණයි දෙවි පිහිටයි.